AI පාවිච්චි කරලා මෙන්න මේ විදිහේ ලස්සනම ලස්සන ඉමේජ් ඔයාගේ විදියට ජෙනරේට් කරගමු. ඉතින් කොහොමද යාළුවනේ? සුබ දවසක් කියලා සාදරයෙන් පිළිගන්න channel එකෙන් අරගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයා දැකලා ඇති social media වල මෙන්න මේ වගේ images දැන් ගොඩක් අය post කරනවා. ඒවට ගොඩක් like comment මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට image දැන් ඔයාලට AI පාවිච්චි කරලා ඔයාගේ smartphone එකෙම generate කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක කරන්න කොහොමද කියලා මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඉතින් අවශ්‍ය කරන දේවල් වීඩියෝ එකේ මැදදී අවශ්‍ය කරන දේවල් description එකේ තියෙනවා. ඉතින් ඒවා මම වීඩියෝ එකේදී කියන්නම්. ඉතින් channel එකට අලුත් ඇලුවෙක් නම් subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ හොඳ නම් වීඩියෝ like එකක් සහ comment එකක් දාන්න. වැඩි කතා නැතුව මෙන්න මේ විදිහේ ලස්සනම ලස්සන image generate කරගන්න කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරමු. වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවාට පස්සේ වීඩියෝ එක හොඳයි නම් වැදගත් වුණා නම් වීඩියෝ like එකක් comment එකක් දාලා මාව subscribe කරලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඔයාට දැන් සිද්ධ වෙනවා වගේ ෆෝන් එක අතර ගන්න. අතර ගත්තට පස්සේ ඔයාට සිද්ධ වෙනවා ChatGPT වෙබ්සයිට් එකට යන්න. එහෙම නැත්නම් ඔයාට ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඇප්ලිකේෂන් එක ඔයා යූස් කරන්නේ iPhone එක නම් ඔයාට App Store එක හරහා ගන්න පුළුවන්. ඉතින් ඔයා Android phone එකක් යූස් කරනවා නම් ඔයාට Play Store එක හරහා ගන්න පුළුවන්. ඉතින් ඔයාට app එක ඩවුන්ලෝඩ් කරන්න බැරි නම් ඔයාට පුළුවන් ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකක් පාවිච්චි කරලා මේ ChatGPT එක වැඩ කරන්න. ඉතින් මම පාවිච්චි කරන්නේ මෙයාලගේ official website එක. ඉතින් ඒකට අවශ්‍ය කරන link එක පළල description එකේ දාලා තියන්න. එහෙම නැත්නම් ඔයාට search පාරක් දාලාත් ගන්න පුළුවන්. මේ විදිහට Chrome එක open කරගන්න. open කරගත්තට පස්සේ ඔයාලා මෙතන ආවට පස්සේ අලුත් tab එකක් හරි ගන්නවා නම් එහෙම ගන්න. ඊට පස්සේ මෙතන search කරන්න මෙන්න මේ විදිහට ChatGPT කියලා ඔයාලා search කරාම මෙන්න මේ විදිහේ result එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට පළවෙනි link එක තියෙනවා. ඉතින් දෙවෙනි ටැප් තියෙන එකම තමයි. ඔයාලට මේ උඩම link එකෙන් යන්න පුළුවන්. ක්ලික් කරගත්තට පස්සේ ආව ChatGPT එකට අරගෙන එනවා. ඔන්න මෙතෙන්ට ආවට පස්සේ අපිට පුළුවන් අපේ වැඩේ හරියටම කරගන්න. ඉතින් මේකෙදී මම ඔයාලට මේකට අපි prompt එකක් දාලා තමයි image එක generate කරගන්නේ. ඉතින් මේකේ සරලවම වෙන්නේ අපි image එකක් තෝරලා එයාට send කරනවා. ඊට පස්සේ image එක හදන්න ඕනි කොහොමද කියලා prompt එකක් දෙනවා. ඉතින් මම මේ ගත්ත prompt ගොඩක්ම පිටරට අය හදලා දාලා තිබුණ prompt සහ ලංකාවේ ගොඩක් අය මේක try කරන ඒවා. ඉතින් මම ඔයාලට මේකෙදි දෙක තුනක් හදලා පෙන්නනවා. ඉතින් ගොඩක් ඒවා මම description එකේ දාලා තියන්න. ඔයාලා එක එක ඒවා try කරලා බලන්න. ඉතින් ගොඩක් හැම එකම try කරන්න එක වීඩියෝ එක ඩීකේස් වෙන නිසා මම ඔයාලට දෙකක් තුනක් try කරලා පෙන්නනවා. prompt මම description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒවා පාවිච්චි කරලා ඔයාලා කැමති image එක ජෙනරේට් කරගන්න පුළුවන්. try කරලා බලන්න පුළුවන්. ඔක්කොම ඔයාගේ විදිහට ජෙනරේට් වෙනවා. ඉතින් මම මේ සේරම description එකේ දාලා තියෙනම් 10ක් විතර. ඉතින් මම මේ වීඩියෝ එකේ දෙකක් තුනක් පෙන්නලා වීඩියෝ එක නතර කරනවා. description එකේ තියෙන prompt පාවිච්චි කරලා ඔයාට ලේසියෙන්ම ඔයා කැමති image එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. හරි මේ විදිහට ChatGPT එකට ආවට පස්සේ ඔයාට විතර බලා ගන්න පුළුවන්. try ChatGPT කියලා දෙනවා. මේක උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන අපිට පේනදී plus ඔයාට පේනදී plus icon එකක් තියෙනවා. හරිද? ඔයා මෙන්න මේක උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මෙතන බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට ෆොටෝ ලයිබ්‍රරි කියලා තියෙනවා. ඉතින් මේකට තමයි මම ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා යූස් කරන Android එක නම් Android එකෙත් මේ විදිහට තමයි යත්තේ. ඉතින් ඔයාලා ගැලරි එක ඕපන් කරගන්න ඕනේ මෙතනින් කොහොම හරි. ඉතින් මම මේ විදිහට මේකට ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට බලාගන්න පුළුවන් මගේ ගැලරි එක ඕපන් වෙනවා. ඉතින් මෙතනින් ජෙනරේට් කරන්න යන prompt එකට අනුව අපේ මූණ හොඳට පේන හොඳ image එකක් මේකට දෙන්න ඕන. මේ විදිහට ඔයාගේ ගැලරි එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන image එක ඔයාගේ මූණ හොඳට පේන හොඳ image එකක් select කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට පහළට ගිහිල්ලා එක image එකක් තෝරලා select කරගන්නවා. හරි මම මෙන්න මේ image එක select කරගෙන මෙන්න මෙතන තියෙනවා add කියලා මේකට click කරගන්නවා. click කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ image එක send වෙනවා. ඒක send වුණාට පස්සේ අපිට පුළුවන් prompt එක type කරගන්න. ඉතින් ඒක send වෙනකොටත් දාගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට වෙනම කොපි කරලා තියන් ඉන්නේ. ඉතින් ඔයාලටත් මේ ටික මම කලින් කිව්වා වගේම description එකේ දාලා තිනවා. එක එක වර්ගයේ එක එක විදිහේ image generate කරගන්න පුළුවන්. prompt 10ක් විතර මම පල්ලෙහා දාලා තියන්නම්. girls ට වෙනමයි boys ට වෙනමයි. ඉතින් girls ට try කරලා බලන්න පුළුවන්. මේ වීඩියෝ එක බලනවා නම් skip කරලා යන්න එපා. ඔයාලා ආස විදිහේ image එක generate කරගන්න prompt මම දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ChatGPT එකට මෙන්න මේ icon එකට click කරලා send කරගන්න. ඔයාලට වෙනදී මෙන්න මෙතන මේ icon එකක් තියෙනවා. මේකට click කරලා මේ විදිහට send කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් image එක send වෙලා තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන මේ විදිහ prompt එකක් කියලා දෙනවා. ඊට පස්සේ processing image කියලා දෙනවා. ඉතින් සාමාන්‍යයෙන් විනාඩි 2ක් වගේ කාලයක් මේකට යනවා. ඊට පස්සේ තමයි අපිට image එක මෙයාලා generate කරලා දෙන්නේ. හරිද? එතකන් අපිට මේ විදිහට බලාගෙන ඉන්න වෙනවා. ඉතින් AI මේ වෙනකොට ගොඩක් දිනු වෙලා තියෙන. ඉතින් දැන් ඔයාලට ඕනම දෙයක් ChatGPT නෙමෙයි මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ වගේ අපිට වැඩ ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒවා try කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ සම්බන්ධ වීඩියෝස් ඕනේ නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම
දැන් ඔයාලා දැකලා ඇති මේ දවස්වල ගොඩක්ම වෛරල් වෙනවා AI වීඩියෝස් මේවා හදන හැටීම වීඩියෝස් ගේන්න පුළුවන් ඔයාලගේ කමෙන්ට් එක අනිවාර්යෙන් දාන්න පහලින් හරි ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඉමේජ් එක දැන් අපිට ජෙනරේට් කරලා දුන්නා ඉතින් පොඩක් ලෝඩ් වෙනකන් ඉන්න ඕන එක බලන්න හරි ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ඉමේජ් එකක් මට ජෙනරේට් කරලා දීලා තියෙනවා ඉතින් මෙතන පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ අයිකන් එකක් තියෙනවා මේකට ක්ලික් කරලා අපිට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හරිද ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් දුන්නාට පස්සේ මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉතින් අපි බලමු මේ ඉමේජ් එක මොන වගේද කියලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ඉමේජ් එකක් මම ජෙනරේට් කරලා දිනවා ගොඩක්ම හොඳ ක්වොලිටි එකකින් ජෙනරේට් කරලා දීලා දෙනවා ඉතින් ඔයාලටත් මේ විදිහේ ඉමේජ් ජෙනරේට් කරගන්න පුළුවන් අපි try කරමු තවත් prompt එකක් දාලා මොන විදිහටද අපිට ජෙනරේට් කරගන්න පුළුවන් කියලා හරි මම මෙන්න මේ විදිහේ ෆොටෝ එකක් ආයෙත් සිලෙක්ට් කරගත්තා දැන් මම ආයෙත් මේ විදිහට අලුත් prompt එකක් මේකට දෙනවා paste කරගන්නවා ඉතින් පේස් කරගත්තට පස්සේ මම මේකත් කලින් වගේම මේකට send කරගන්න. හරි ඔයාලට දැන් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මම දීපු prompt එකට අදාළව image එක generate කරලා දීලා තිනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක මම upload කරපු image එකත් එක්ක කොච්චර සමානද කියලා. ඉතින් මම ඔයාලට දැන් screen එකේ පෙන්නන්න මම ChatGPT එකට upload කරපු image එකයි අපිට මේ ChatGPT එකේ මම දුන්න prompt එකට generate කරලා දුන්න image එකයි කොච්චර සමානද කියලා සහ මේ දෙක අතර කොච්චර වෙනසක් තියෙනවද කොච්චර quality එකක් තියෙනවා කියලා ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මම කියවනේ ඔයාලා අනිවාර්යයෙන්ම හරියට ඔයාගේ face cut එක පේන ඔයාගේ මූණ හොඳට පැහැදිලි image එකක් upload කරලා හරි prompt එකක් මේකට දුන්නොත් හොඳ out එකක් ගන්න පුළුවන්. ඔයා කැමති විදිහට හොඳ වැඩක් ගන්න පුළුවන් මේ ChatGPT පාවිච්චි කරලා. ඉතින් අපි මෙන්න මේ විදිහට generate කරගන්න පුළුවන් තව prompt එකක් try කරලා බලමු. ඉතින් මම ආයෙත් මේකට මෙන්න මේ විදිහට මේ plus icon එක click කරලා කලින් විදිහටම අලුත් photo එකක් මේකට upload කරගන්න මේ විදිහට පල්ලෙහාට ගිහිල්ලා මම මේ photo එකම upload කරගන්නවා. ඒක ගොඩක් හොඳට මගේ මූණ පෙන්න නිසා ඉතින් ඔයාලා ෆොටෝ අප්ලෝඩ් කරද්දී ඔයාගේ මූණ හොඳට පේන ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කරන්න. හරි අප්ලෝඩ් කරලා යනවා ඒ prompt එකත් මම copy කරගන්නවා කලින් විදිහටම paste කරගන්නවා. හරි ඊට පස්සේ කලින් විදිහට මෙන්න මේ icon එකට මෙන්න මේ බටන් එක ක්ලික් කරලා මේක අප්ලෝඩ් කරගන්න. හරි ඉතින් මේකටත් මෙන්න මේ විදිහට processing image කියලා පැහැලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකේ out එක මොන වගේ out එකක් අපිට ගන්න පුළුවන් ඉතින් මොන වගේ image එකක් generate කරලා දෙයිද කියලා. ඉතින් ඔයාලට මම මේකේ මේ prompt එකේ මොකක්ද මේ කියලා තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි මේකේ දැන් හැදෙන්නේ. එහෙම විස්තර කරන්නේ නැහැ. එහෙම කරොත් එහෙම වීඩියෝ එක විනාඩි 10කට 15කට වඩා දික් වෙනවා. ඉතින් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මම සරලව prompt එකකින් තියෙන දෙයක් කියන්නේ prompt එක copy කරා paste කරා ඔයාලට මම දාන image එකයි මේකෙන් generate කරලා දෙන image එකයි පෙන්නවා. ඔයාලට කැමති නම් ඒ prompt එක මම description එකේ දාලා දෙනවා. ඒක click කරලා ඔයාලගේ image එකක් upload කරලා හදා ගන්න පුළුවන්. නැත්නම් මම prompt 10ක් 15ක් දාලා දෙනවා. ඔයාලට ඒවා try කරලා බලන්න පුළුවන්. description එකේ ඔක්කොම දාලා දෙනවා. ඔයාලා කැමති අය try කරලා බලන්න. ඉතින් girls-ලටත් වෙනම prompt මම දාලා තිනවා. ඉතින් ඔයාලා photo upload කරද්දී Snapchat එකෙන් එහෙම ගන්න photos upload කරන්න එපා. හොඳ ඔයාගේ මූණ පේන image එකක් upload කරන්න. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ image එකක් මම දැන් generate කරලා දුන්නා. ඉතින් අපි බලමු මේක මම upload කරපු ෆොටෝ එකට ෆොටෝ එක සහ මේක අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ කොච්චර සමානකමක් තියෙනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ වෙනසක් තියෙනවද කියලා කිව්වේ ඒ කියන්නේ ඔයාලා බලන්නේ AI පාවිච්චි කරලා මම අප්ලෝඩ් කරන්නේ වෙනම විදිහේ ඉමේජ් එකක්. ඒකේ තියෙන ටිකේ විදිහටම අරගෙන face cut එකේ වගේ දේවල් අරගෙන වෙනම එකක් මම ජෙනරේට් කරලා දෙනවා. ඉතින් හිතන්නේ AI මේ වෙනකොට තියෙන තැන ගැන. ඉතින් මේකේ prompt එකත් මම කලින් කිව්වාගේ description එකේ තියෙනවා. මම description එකේ දාන prompt වලට වීඩියෝ එකේ පිළිවෙලට පල්ලෙහාට අංක දාලා දාන්නම්. ඉතින් මෙතනින් පස්සේ තියෙන prompt ඔයාලා try කරලා බලන්න පුළුවන්. ඔක්කොම description එකේ තියෙනවා. ඉතින් ඔයාලා එකෙන් එක ගිහලා try කරලා බලන්න. ඔයාලගේ image upload කරලා try කරලා බලන්න. ඔයාලට ලස්සන image generate කරගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක්ම වටිනවා logo එහෙම හදන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් ඔයාලා මොන හරි design එකකට ඔයාගේ image එක thumbnail එකකට වෙන්න පුළුවන්. මේ වගේ image මේකෙන් image හදලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම ඔය මොන හරි කරන අයට මාර විදියට මේක වැදගත් වෙනවා. ඉතින් WhatsApp DP දාන්න රෙමි logo එකක් එහෙම ඉතින් නැත්නම් සුපිරි logo එකක් ඔයාලට දැන් හදා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට වීඩියෝ එක වැදගත් වුණා කියලා. වීඩියෝ හොඳයි නම් වීඩියෝ like එකක් දාන්න අදහස පහලින් comment කරන්න. අනිවාර්යයෙන්ම පල්ලෙහා description එකේ දාලා තියෙන prompt share try කරලා බලන්න. girls-ලටත් මම prompt දාලා තියෙනවා. ඒවා try කරලා බලන්න. අපි ආයෙත් මෙන්න මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. channel එක subscribe නොකරවලු තාලෙකින් subscribe කරලා ඉන්න. ඉතින් සින්දානම සුබ